ඒකට පස්සේ අපි පොඩි ගමනක් යන්න අද ලෑස්ති වෙන්නේ. දැන් මේ අපි ඇවිත් ඉන්නේ ඌව පළාතේ තියෙන මොනරාගල දිස්ත්‍රික්කයට. ඉතින් මේ ප්‍රදේශය අයිති වෙන්නේ වියලි කලාපයට. ඔයාලට පේනවා ඇතිනේ ඈතින් කඳු මුදුන් පේන්න තියෙනවා. ඒත් ගොඩක් තියෙන්නේ තැනිතලා බිම විතරයි. ගමන අතරමඟදී අපිට වැව් කීපයක්ම දකින්න ලැබුණා. ඔයාලා මේ දැන් දකින්නේ නෙළුම් වැව. ඔයාලට පේනවා ඇතිනේ මේ පැත්තේ තියෙන ගස් ටිකක් වෙනස්. මේ වියලි කලාපය නිසා පුංචි කොළ තියෙන ගස් තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වගේම පසුගිය දවස් ටිකේ ටිකක් වැස්ස නිසා වෙනද තරම් ලොකු රස්නයක් නම් අද නැහැ. ඒ වගේම අද කාලගුණ වාර්තාවට අනුව ටිකක් වලාකුළු සහිත දවසක්. ඔයාලට පේනවා ඇතිනේ ඒ නිසා ටිකක් අඳුරු පාටක් තියෙනවා අහසේ. මේ ඔයාලා දකින්නේ අපි මුලින් දැක්ක නෙළුම් වැවේම කොටසක්. අපි අද මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ උස්කල රජමහා විහාරයට. මේ විහාරස්ථානය ගොඩක් අය හඳුන්වන්නේ පුංචි මිහින්තලය කියලා. අද පොය දවසක් නම් නෙමෙයි, ඒ නිසා පන්සලේ ඒ තරම් සෙනගක් නැහැ. නිදහසේ ඇවිදින්න පුළුවන්. අපි දැන් යන්නේ අර ඈතින් පේන චෛත්‍ය ළඟට. ලොකු ගල් පර්වතයක් වටේට තියෙන පඩිපෙළ දිගේ තමයි මෙතනට යන්නේ. අපි දැන් භාගයක් විතර දුර ඇවිත් ඉන්නේ. මෙතනටත් ලස්සනට ඈතට පේනවා. ඔයාලට පේනවනේ අද ගොඩක් හුළඟ සැර දවසක්. මං හිතනවා ඔයාලටත් හුළඟේ සද්දය ඇහෙනවා ඇති කියලා. අපි පහළදී දැක්ක චෛත්‍ය තමයි මේ තියෙන්නේ. ලස්සන view point එකක් මෙතනටත් තියෙනවා. හරි, අපි දැන් ආයෙම පහළට යනවා. අපි ඊළඟට යන්න ලෑස්ති වෙලා ඉන්නේ ගොඩක් අය පසුගිය දවස්වල කතා කරපු මුරගල රජමහා විහාරයට. අද ගොඩක් සෙනග නැහැ, පේනවනේ මුළු පන්සලම හිස්. ගස් ගොඩක් අඩු නිසා ගොඩක් රස්නේ. මේ විහාරයේ වැඩ කටයුතු තවම අවසන් වෙලා නැහැ. ඔයාලට අර ඈතින් පේන්නේ කුරගල රජමහා විහාරයේ ප්‍රධාන සංකේතයේ විදිහට හැමෝම පසුගිය දවස්වල කතා බහ කරපු සිංහ ප්‍රතිමාව. අපි දැන් එතනට යමු. දවස්වල ඔයාලට මතක ඇති සමාජ මාධ්‍යයේ මේ පන්සල ගැන ගොඩක් කතා බහට ලක් වුණා. ගොඩක් අය ට්‍රෙන්ඩ් එකක් විදිහට මෙතනට ආවා. කූරගල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 360ක් උසින් තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ට මුලින්ම දක්නට ලැබෙන කන්ද තමයි මේ විහාරස්ථානයේ ඉදි කරලා තියෙන්නේ.
මේ විහාරස්ථානයට අංග රැසක් එකතු කරලා තියෙනවා. මේ අංග බොහොමයක් එකතු කළේ 2021-2022 වර්ෂවලදී. මේ තියෙන්නේ කූරගල රජමහා විහාරයේ ප්‍රධාන සංකේතයේ විදිහට සැලකෙන සිංහ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව ඉදි කරලා තියෙන්නේ 1971 වර්ෂයේ ඉඳන්ම මේ පුදබිම වෙනුවෙන් කැපවෙමින් සේවය කළ සියලු දෙනා සිහිකිරීම වෙනුවෙන්. නැවක ආකෘතියක් විදිහට තමයි ධාතු මන්දිරය ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම අර ඈතින් පේන්නේ දැනට වැඩ කටයුතු අවසන් නොවුන සමන් දෙවි ප්‍රතිමාව. සහ ඒ ආසන්නෙන්ම තියෙන්නේ ඇසදිසි ශාක්‍ය සුගත මහා සෑය. මේ සමන් දෙවි ප්‍රතිමාව නෙල්ලිගල විහාරයේ නිර්මාණය කරලා තියෙන සමන් දෙවි ප්‍රතිමාවට බොහෝ සෙයින් සමානයි. නෙල්ලිගල ගිය ගමන ගැන කරපු ව්ලොග් එක බැලුවේ නැත්නම් දැන්ම ගිහින් බලන්න. මෙන්න ලින්ක් එක තියෙනවා. අපි දැන් මේ යන්නේ ධාතු මන්දිරය ඇතුළට. ධාතු මන්දිරය ඇතුලේ හරිම ලස්සනයි. පොළවේ තරු කැට දිලිසෙනවා වගේ පේන්නේ. ඔයාලට අර ඈතින් පේන්නේ මං කලින් සඳහන් කරපු සමන් දෙවි ප්‍රතිමාවයි චෛත්‍යයයි. හරිම ලස්සන view point එකක් මෙතෙන්ට තියෙන්නේ. අපි ඊළඟට යන්න ලෑස්ති වෙලා ඉන්නේ එතනට. දිගටම රැඳිලා ඉන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක මේ ගමනට එකතු වෙන්න. ඔන්න ගමන අතරමඟදී යාළුවෙකුත් හම්බ වුණා. ඔයාලට අර ඈතින් පේන්න අපි කලින් හිටපු ධාතු මන්දිරය. මෙතනට ලස්සනට නැවක් වගේ එක පේනවා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ ඇසදිසි ශාක්‍ය සුගත මහා සෑය ළඟට. මෙතන ලස්සන view point එකක් තියෙනවා. මම ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මං ඒ ටික ඔයාලට දැන් පෙන්නන්නම්. ඊළඟට අපි ගියා මෙතන තියෙන ගල් ලෙනක් බලන්න. මේ ස්ථානයේ අවුරුදු ගණනාවකට කලින් භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවට සාක්ෂි තියෙනවා. දකින්නේ දැනට ඉදිකෙරමින් පවතින සමන් දෙවි ප්‍රතිමාව.